ජෙසුපීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි ආදර දුවේ පුතේ. අද සුපුවත කේන්ද්‍ර වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මතයි. දේව කැමැත්ත මොකක්ද කියන එක අවබෝධ කර දෙන්නට. දේව කැමැත්ත ගොඩක් වෙලාවට අපිට වැටහෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා මගේ අභිලාෂයන්, මගේ කැමැත්ත දේව කැමැත්තට සම්බන්ධ කරන්නට. පුත්‍රයන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා මම ආවේ මාගේ කැමැත්ත ඉටු කරන පිණිස නෙමෙයි, මා එවා වදාළ තනන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිසය. අපි ගායනා කරනවා කැමැති ලෙසින් නඹනු මැනවිමා දිව්‍ය කලාකරුවාණෙනි මැටි බිඩක්ය මා ඔබේ අතේ ඔබ කැමැති හැඩක් රුවක් අඹන්න සමිදේ. එන මේ චතාරික කාලය පවිත්‍ර වීමේ කාලයක්, මනස්ථාපනයේ කාලයක්, පසුතැවීමේ කාලයක්. ප්‍රමන්තේනේ ආදර දේපුත අපිට හොඳයි මනා අදිතාලමක් අපිට සැකසෙනවා. අපේ ජීවිත හරහා දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්නට, දේව කැමැත්තට සංවේදී වෙන්නට. ඔබ සියලු දෙනාටම ජේසුස් ක්‍රිස්තුයි.